මේ ශාසනයේ පළවෙනි සෝවාන් උත්තමයා තමයි කවුද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. පින්නතුන් දන්නම සිද්ධාර්ථ කුමාරයා උපන් වෙලාවේ සුද්ධෝදන මහරජුරු බමුණු 108ක් මාලිගාවට ගෙනාවා. නම් තියන්න. 108න් 100ක් අයින් කළානේ. 100ක් අයින් කළා 8යි තෝරගත්තේ. 8නොත් අන්තිමේ තමයි කවුද? කොණ්ඩඤ්ඤ තවුසා. ඒ තවුස තමයි කිව්වේ හරියටම මේ දරුවා ඒකාන්තයෙන් බුදු වෙනවයි කිව්වා. කොහොමද වං කියන්නේ? මේ දරුවගේ ඇහිබෙම දෙක මැද තියෙන ඌර්ණ රෝම ධාතුව කැරකිලා තියෙන්නේ දක්ෂිනාවර්තව දකුණට කිව්වා. දැන් මතකයිනේ. එතකොට කොණ්ඩඤ්ඤ සාමින් වහන්සේ නමක් බවට පත් වුණා, රහත් වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුහාන්ටත් වැඩි වයස. ඉතින් නම් තියෙන දවසෙත් ආවනේ. අවුරුදු 120 දී. මෙතන මේ කතාවෙන් කියන්නේ මොකුත් නෙමෙයි. ත්‍රිසං ආත්ම භාව ලැබුවත් උන්ට සංසාර පොදු තියෙනවා කියන කතාව මේකෙන් ඉස්මතු වෙනවා. අවුරුදු 120 දී අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වඩිනව බුදුහාමුදුරු ගාවට. ඒ මහ විශාල ධර්මශාලාවක බුදුරජාන් වහන්සේ ධර්ම දේශනාවක් කරන වෙලාවක පින්නතුනි පිරිස මැද්දෙන් මේ බණ කියන වෙලාවේ පිරිස මැද්දෙන් හිමීහිට පින්නතුනි උන්වහන්සේ වඩිනව අත් දෙක නල්ලේ තියාගෙන. කවුද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. අත් දෙක නල්ලේ තියාගෙන මොනවද දන්නවද කියාගෙන වඩින්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ. නම කියාගෙන තමයි වඩින්නේ. ඇයි නම කියාගෙන වැඩියේ? මිනිස්සු කලබල කරයි කියලා. ඇයි? බුදුරජාණන් වහන්සේ බණ කියන වෙලාවේ මේ ශ්‍රමණයා පිරිස මැද්දෙන් කොහෙද මේ වඩින්නේ? නමුත් නම හෙනකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම හෙනකොට කිසි මිනිහෙක් කලබල කළේ නැහැ. හැමදෙනාම කල්පනා කළා අනේ දෙයනේ මේ වඩින්න වෙන කවුරුවත් නෙවෙයි. අපේ බුදුරජාන් වහන්සේගෙන් බණහල මේ ශාසනයේ සෝවාන් වෙච්ච පළවෙනි උත්තමයන් වහන්සේ මේ වඩින්නේ. කලබල කළේ නැහැ. උන්වහන්සේ වැඩියා බුදුහාමුදුරුවන්ට වැඳා. බුදුහාමුදුරුව අහනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කොහෙද මේ වඩින්නේ කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම පිරිනිවන් පාන්න. ඊට කලින් සිරිපතුල් වන්දනා කරලා යන්නයි මෙයාව කිව්වා. කොහෙද ඌ පිරිනිවන් පාන්නේ? චද්දන්ත වනේ මන්දා කිනි කියන පොකුල් ළඟදී පිරිනිවන් පානවා කෝවා. ලස්සන නමක් නේ මන්දා කිනි. ඒ පොකුල් ළඟ තමයි මම පිරිනිවන් පාන්නේ. අවසර දුන්නා. පින්නතුන්ට කතා මතක ඇති. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දැන් වැඩියා චද්දන්ත වනේ මන්දා කිනි කියන පොකුල් ළඟට. පින්නතුනි මේ කැලෑවේ කොහෙද දාන්නේ? නමුත් මේ කැලෑවේ හිටිය ඇත්තු 7 දෙනෙක්. මේ ඇත්තු 7 දෙනා තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට උපස්ථාන කළේ. මේ ඇත්තු 7 දෙනා නිකන් ඇත්තු 7 දෙනෙක් නෙවෙයි. පෙර සාංශාරික ජීවිතයකදී ස්වාමින් වහන්සේ නමකට උපස්ථාන කරපු ඇත්තු 7 දෙනෙක්. දැක්කනේ? එදා ස්වාමින් වහන්සේට උපස්ථාන කළා. දැන් ත්‍රිසං ආත්ම භාව ලැබලා ඒත් පින්නතුනි සංසාර පුරුදු සසර පුරුදු තියෙනවා. කොලාතු කඩල හොඬවැල් වලින් මේ කුටියක් හදලා දුන්නනේ පින්නතුනි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට. දැන් කුටිය විතරක් මැදනේ දානෙත් ඕනනේ. කොහමද දාන හැදුවේ? පින්නතුනි මන්දා කියන පොකුණ නෙළුම් අල තියෙනවා. ඇත්ත කරන්නේ මොකද්ද? මේ බිලට බැහැලා නෙළුම් අල හොඬවැලෙන් ගලවනවා. ගලවලා ගසලා වතුරෙන් හොඳට හොදලා දේශනාවේ නම් කියනවා පින්නතුනි ඒ කාලේ නෙළුම් දණ්ඩක් පුවත් දණ්ඩක් තරම් විශාලයි කියලා. නෙළුම් දණ්ඩක් පුවත් දණ්ඩක් තරම් විශාලයි කියලා. පින්නතුනි අරන් ඇවිල්ලා ගලක් උඩ තියලා පයින් පෑගුවා. නෙළුම් දණ්ඩ. පයින් පාගනකොට නෙළුම් දඬු ඇතුලේ තියෙනවනේ කුහර. ඒ කුහර ඇතුලේ තියෙනවා කිරි. මේ කිරි ඔක්කොම එළියට පයින්නවා. පාගනකොට. ළඟ තියෙනවා පින්නතුනි පුංචි ගලවලක්. මේ පුංචි ගලවලට තමයි කිරි ඔක්කොම ගිහිල්ලා වැටෙන්නේ. හිරවිලි වැටුනහම කිරි ඝන වෙනවා. හකුරු වගේ වෙනවා. පයින් පාගලා කෑලි කෑලි වලට කඩනවා මේ හකුරු ටික. මේව ටික. කඩලා පින්නතුනි අරන් ගිහිල්ලා හොඬ වැලෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට පිළිගන්වනවා. තවත් ආහාරයක් ඇදුවා. මන්දා කියන පොකුණ නෙළුම් මල් තියෙනවා. නෙළුම් මල් වල රේණු වැටෙනවා නෙළුම් කොළ උඩට. ඇත්ත කරන්නේ මොකද්ද? පින්නතුනි නෙළුම් කොළේ නෙළුම් රේණු ආහාරයක් නේ. නෙළුම් රේණු කොළේ පිටින්ම ගලවලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට පිළිගන්වනවා. ඔන්නම තමයි දානේ දුන්නේ මේ ඇත්තුවත් දෙනා. ඒක සංසාර පුරුද්ද නැද්ද? ත්‍රිසං ආත්ම භාව ලැබුවා සංසාර පුරුදු
සසර පුරුදු පින්නතුනේ තියෙනවා. ඔන්න බලන්න. දැන් ඇත්තු 7 දෙනෙක්නේ. අපි හිතමු දවස් 7ට මුන් 7 දෙනා බෙදාගෙන තමයි පින්නතුනේ උපස්ථාන කළේ. નિયમિત ඇතා નિયમિત වාරේ ආපු දවසේ නෙළුම් කිරි නෙළුම් රේණු අරගෙන යනකොට අනේ පින්නතුනේ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා. මේ යථා කරපු දේ තමයි හිමීත හොඬ වෙල දාලා කියන්නේ කුටිය ඇතුළට බලනකොට පින්නතුනි දේහි ස්පර්ශ කළ බැලුව බලනකොට උන්වහන්සේ පිරිනිවන් පාලා. මේ යථා මුළු චද්ධන්ත වනයේටම ඇහෙන්න පින්නතුනි හයියෙන් කෑ ගැහුවා ඇඬුවා. මහ යථා දුවගෙන ආවා. මහ යථා කරපු දේ තමයි අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ දේහය ගත්ත හොඬ වෙලට අරගෙන මන්දා කියන පොකුණ වටේට දැන් ප්‍රදක්ෂිනා කරනවා. දේහේ හොඬ වෙලේ තියාගෙන පළවෙනි යථාට එක දොරක් අරන් ගිහලා දෙවෙනි යථාට දෙනවා. දෙවෙනි යථාට එක දොරක් අරන් ගිහලා තුන්වෙනි යථාට හොඬ වෙලට දෙනවා. දැන් හොඬ වෙලෙන් හොඬ වෙලට මාරු කරනවා. අනේ මාරු කර කර ගිහිල්ලා පින්නතුන්ට මතක ඇති. පින්නතුනි මේ කැලෑවේ තිබුණු දර කෑලි කොටන් කෑලි වැල් කෑලි ආදී ඔක්කොම එකතු කරලා පින්නතුනි දරසයක් ඇදුවා. දරසයක් අදලා අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ දේහය මෙහි තැන්පත් කළා. මේ 77 දෙනා විසින් තමයි උන්වහන්සේගේ දේහය ආදාහනය කළේ. මම මේ කිව්වේ මොකුත් නෙවෙයි. ත්‍රිසං ආත්ම බබුල දැක්ක නේද? ඒකනේ ඒ 77 දෙනා දන්නවා හාමුදුර කෙනෙකුට සලකන්නේ කොහොමද කියලා. හාමුදුර කෙනෙකුට දාන දෙන්නේ කොහොමද කියලා. හාමුදුර කෙනෙක්ගේ ආදාහනයක් කරන්නේ කොහොමද කියලා මේ සියල්ලක්ක පින්නතුනේ උතර දන්නවා.